ආයිබෝවන්. අද අපි බලමු හදවතේ භාවනාව කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි දැනගත යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. භාවනා කළ යුත්තේ ඇයි කියන එක ඉස්සෙල්ලම ඔයා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ඔයා මේ ලෝකයට බිහි වෙනකොට ඔයාට විශ්වයෙන් ත්‍යාගයන් 3ක් ලැබිලා තියෙනවා. පළවෙනි එක ඔයාගේ ශරීරය. දෙවෙනි එක ඔයාගේ මනස. තුන්වෙනි එක ප්‍රාණ ශක්තිය. එහෙම නැත්නම් ජීව ශක්තිය. අපි බලමු මේ තුන අපේ මෙච්චර කාලයක් පවත්වාගෙන ආපු ජීවිතය තුල මේ තුන කොහොමද ක්‍රියා කරේ කියන. සාමාන්‍යයෙන් අපි දවස පුරා ජීවත් වෙනකොට අපේ හිත තමයි ප්‍රධාන කරගෙන අපි දවස පුරා ජීවත් වෙන්නේ. එතකොට හිත අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හැම වෙලේම වැඩ කරන්න පටන් ගන්නවා. හැම වෙලේම සිතුවිලි එනවා, හැම වෙලේම රූපම වෙනවා, හැම වෙලේම විවිධාකාර සංවේදනයන් පහළ වෙනවා. එතකොට අපි වැඩිපුරම ජීවත් වෙලා තියෙන්නේ අපේ හිත ඇතුලේ. ඔබ හිත ඇතුලේ නිතරම ජීවත් වෙනකොට හිත වැඩ කරන්නත් යම් ශක්තියක් ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට වාහනයක් වැඩ කරනවා නම් වාහනයක් ගමන් කරනවා නම් වාහනයට තෙල් ඕන. එහෙම නැත්නම් කරන්ට් එක ඕන. ඒ වගේම ෆෑන් එකක් වැඩ කරනවා නම් ෆෑන් එකට අවශ්‍යයි විදුලිය. මෙන්න මේ වගේ බල ශක්තියක් අවශ්‍ය වෙනවා වැඩ කරන්න. මෙන්න මේ විදිහට අපේ ශරීරය වැඩ කරන්න, අපේ මනස වැඩ කරන්න අනිවාර්යයෙන්ම යම් බල ශක්තියක් අවශ්‍යයි. එතකොට මෙන්න මේ බල ශක්තිය සපයාගන්නේ අපේ ඇතුළාන්තයේ පවතින, එහෙම නැත්නම් අපි සරලව තේරුම් ගත්තොත් අපේ ආත්මයේ පවතින ජීව ශක්තිය. එතකොට ඔයා දවස පුරාම කල්පනා කරනකොට, හිතනකොට, සිහිනමවනකොට ඔයාගේ ඇතුළාන්තයේ ජීව ශක්තිය අසාමාන්‍ය විදිහට දහණය වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි උදේ පාන්දර නැගිට්ටහම අපිට ලොකු ජවයක්, ලොකු ජීවමය ගතියක් ඔයාට දැනෙනවා ඇති. සාමාන්‍යයෙන් ඒක දවල් 12 විතර වෙනකොට අපිට ටිකක් වෙහෙසක්, පොඩි තෙහෙට්ටුවක්, සාමාන්‍ය මහන්සියක් අපිට දැනෙනවා. ඒකට ප්‍රධාන හේතුව අපි වැඩ කිරීම පමණක් නෙමෙයි, අපි වැඩ කරන අතරේ දවස පුරාම හිතනවා කිසිම තේරුමක් නැති දේවල්. ඔයා කන්න ගියත්, නාන්න ගියත්, නිදා ගන්න ගියත්, මොන දේ කරත්, ඇවිදගෙන යද්දී මොනම දේ කරන්න ගියත් ඔයා නිතරම හිතන්න පටන් ගන්නවා. දිගින් දිගටම හිතනවා. කිසිම තේරුමක් නැති දේවල් හිතනවා, තේරුමක් ඇති දේවල් හිතනවා. මෙහෙම හිතන්න ඔයාගේ ඇතුළාන්තයේ විශාල බල ශක්තියක් ඔයා තුලින් දහණය වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට දවල් වරුවේ වෙලාවදී වෙහෙසක් දැනෙන්න පටන් ගන්න. හවස් වරුව වෙනකොට අපිට වෙහෙස තව ටිකක් තදින් දැනෙනවා. අපි තව වැඩත් කරනවා, අනිත් පැත්තෙන් හිතෙනවා. එතකොට අපේ ජීව ශක්තිය දෙවිධයකට දහණය වෙමින් පවතිනවා. එතකොට මේ ක්‍රියාවලිය අපි පුංචි උදාහරණයකින් තේරුම් ගමු. ඔයා කල්පනා කරලා බලන්න, ඔයාගේ අත්දැකීමක් ඇති, ඔයාගේ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි සාමාන්‍යයෙන් අවුරුදු කීපයකට පසුව එකපාරම දකින්නකොට ඔයා දැකලා තියෙනවද එයා නිකන් කෙට්ටු වෙලා, නිකන් කැත වෙලා, නිකන් වැහැරිලා, නිකන් කලින් හිටියට වැඩිය හිතා ගන්න බැරි ලොකු පසුබෑමකට එයාගේ පෙනුම ලක් වෙලා තියෙනවා කියලා සමහර විට ඔයා දැකලා ඇති. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ අපි හිතමු අවුරුදු 3කට විතර කලින් ඔයාව දකින්නකොට එයා හොඳට හිටියා. එකපාරම ඔයා දැන් දකින්නකොට එයාව සාමාන්‍යයෙන් අඳුර ගන්න බෑ. නිකන් එයාගේ හකු බහැලා, කළු වෙලා, නිකන් කැත වෙලා, නිකන් මොකද්ද වෙලා. සාමාන්‍යයෙන් අපේ අර ගමේ කතාවක් තියෙනවා, හුඹහෙන් ඇදලා ගත්තා වගේ අනේ වාට මොකද්ද මේ වෙලා තියෙන්නේ වගේ එකක් අපිට දැක්ක ගමන් හිතෙන අත්දැකීමක් සමහර විට ඔයාට ඇති. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. ඒ කියන්නේ ඒක වෙලා තියෙන්නේ එයා කලින්, දැන් අවුරුදු 2-3කට කලින් අපේ දකින්නකොට එයා ඊටම සතුටින්, සැහැල්ලුවෙන්, සාමාන්‍යයෙන් එයාගේ සිතුවිලි පරාසය පහළ මට්ටමක තමයි තිබුණේ. යම් හේතුවක් නිසා අපි තියමු උදාහරණයක් විදිහට එක්ක රැකියාවේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් විවාහයේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් මොනවා හරි එයාට දැඩි මානසික පීඩනයක් ඇතිවන ගැටලුවක් නිර්මාණය වුණාම එයාට ඇති වෙනවා විශාල සිතුවිලි ප්‍රමාණයක්. නිතරම හිතනවා වෙනදට වැඩිය එයා වැඩිපුර හිතන්න ගත්තා. මේක කාලාන්තරයක් තිස්සේ වෙනකොට එයාගේ ඇඟට අවශ්‍ය ජීව ශක්ති ප්‍රමාණය එන්න අඩු වෙනවා. මේක අඩු වෙලා යනකොට එයාගේ ඇඟ වැහැරෙන්න පටන් ගන්නවා. එයාගේ නිරෝගීභාවය නැති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාට ගේ තිබුණ ප්‍රතිශක්තිකරණය නැති වෙන්න පටන් ගන්නවා. එයාට තිබුණ නිර්මාණශීලී අදහස්, එයාගේ ශක්තිය, මේ හැම දෙයක්ම මෙන්න මේ ජීව ශක්තියත් එක්ක බැඳිලා තියෙනවා. එතකොට එයා
දිගටම කල්පනා කිරීම තුළ එයාට දැනෙන්නේ නැහැ. නමුත් එයාට දැනෙනවා විශාල පීඩනයක්. එයා නොදැනුවත්වම එයාගේ තියෙන සම්පූර්ණ බල ශක්තිය අපතේ යෑමක් සිදු වෙනවා. මෙන්න මේ බලශක්තිය අපතේ යෑම ටික දවසක් යනකොට ඒක අපිට දැනෙන්න ගන්නවා. ඒ වගේම එළියට පේන්න ගන්නවා. එතකොට ඔයාට පැහැදිලි ඇති අපි ඕනවට වැඩිය සිතුවිලි භාවිතා කරන්න ගියාම, ඒ කියන්නේ අපි ඕනවට වැඩිය හිතන්න ගියාම මේ ගැටලුව ඇති වෙනවා. එහෙනම් කොහොමද අපි මේ හිතන එක ටික ටික අඩු කරගන්නේ? මෙන්න මේකෙදි තමයි අපිට වැදගත් වෙන්නේ භාවනාව කියන එක. මොකද මම මුලදී කිව්වා ඔයාට විශ්වයෙන් ලැබිලා තියෙනවා ත්‍යාගයන් තුනක්. පළවෙනි එක ඔයාගේ ශරීරය, දෙවෙනි එක ඔයාගේ මනස, තුන්වෙනි එක ඔයාගේ ජීව ශක්තිය. එතකොට මේ මනස කියන දේ අපිට විශ්වයෙන් ලැබිලා තියෙන්නේ අපිට උපකරණයක් විදිහට. ඒ කියන්නේ ඔයාට දෙයක් හිතන්න, ඔයාට දෙයක් විශ්ලේෂණය කරන්න, ඔයාට දෙයක් මතක තියාගන්න, මෙන්න මේ වගේ දේවල් කරන්න තමයි අපිට හිත දීලා තියෙන්නේ. එතකොට තියෙන ගැටලුව තමයි අපි මෙන්න මේ හිත අපි දන්නේ නැහැ හැම තැනටම අපි මේක පාවිච්චි කරනවා. නිකමට උදාහරණයක් විදිහට අපි ගම්මු කුඩයක්. එතකොට කුඩයක් කියන්නේත් උපකරණයක්. මේ කුඩෙන් අපිට මොනවද කරන්න තියෙන්නේ? කුඩෙන් අපිට කරන්න තියෙන්නේ අවුවට පාවිච්චි කරන්න, වැස්සට පාවිච්චි කරන්න. දැන් නිකන් මෙහෙම හිතලා බලන්න. ඔයා මේ කුඩේ අරගෙන යනවා, නිදා ගන්නකොටත් කුඩේ අතේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදර උයන කොටත් ඔයා කුඩේ අතේ තියාගෙන ඉන්නවා. මිදුලතු ගන්නකොටත් ඔයා කුඩේ අතේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ විවේකීව ඉන්නකොටත් කුඩේ අතේ තියාගෙන ඉන්නවා. කොහේ හරි යනකොටත් කුඩේ අතේ තියාගෙන. මේ යන තැන ඔයා වොෂ්රූම් එකට යනකොටත් කුඩේ අතේ තියාගෙන. නිකන් මේක කිව්වහම නිකන් විකාරයක් වගේ අපිට දැනෙනවා නේද? කුඩේ අපිට තියෙන්නේ අවශ්‍ය වෙලාවට අරගෙන අවශ්‍ය වෙලාවට භාවිතා කරලා අනවශ්‍ය වෙලාවට ඒක පැත්තකින් තියන්න. මෙන්න මේ වගේ අපේ මනසත් අපිට තියෙන්නේ අවශ්‍ය වෙලාවට හිතන්න, අනවශ්‍ය වෙලාවට මනස නිහඬව තියාගන්න. මේක තමයි ආධ්‍යාත්මික විද්‍යාවේදී මනස පිළිබඳව එක්තරා ඉගැන්වීමක්. ඒ කියන්නේ අපේ මනස උපකරණයක්. මේ උපකරණය අපිට අවශ්‍ය විදිහට හසුරවා ගත හැකි නම් ඔබ ආධ්‍යාත්මික බලයක් සහිත පුද්ගලයෙක් බවට ඉබේම පත් වෙනවා. ඒ කියන්නේ ඒ කොහොමද වෙන්නේ? අපේ අර අහක යන බල ශක්තිය අපි ඉතුරු කරගෙන ඒ ශක්තිය යොමු කරනවා අපේ අවශ්‍ය අරමුණකට. ඒක භෞතික අරමුණක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් ආධ්‍යාත්මික අරමුණක් වෙන්න පුළුවන්. මම හිතනවා ඔබට යම් අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා මෙන්න මේ හිත සම්බන්ධව. ඒ කියන්නේ අපි ඕන දෙයටයි එපා දෙයටයි අපි හිත භාවිතා කිරීම තුළ අපේ විශාල ජීව ශක්තියක් අහක යනවා. එතකොට මෙන්න මේ ජීව ශක්තිය අහක යෑම තුළ එය තදින්ම බලපානවා අපේ ජීවිතේට. අපේ ඉලක්ක ඉෂ්ට කරගන්න, අපේ නිරෝගීභාවය, එහෙම නැත්නම් අපිට අවශ්‍ය හැම දෙයකටම මෙන්න මේ ජීව ශක්තිය නැතිකම. දැන් ගොඩක් අය අපි දකිනවා නිකන් පණ නැහැ වගේ, හැම වෙලේම නිදිමතයි වගේ. ඊට පස්සේ කිසිම ජවයක්, උද්‍යෝගයක් නැහැ. එයා මෙන්න මේ වගේ දේවල් නිර්මාණය වෙන්න මූලිකම හේතුව තමයි අපිට ඇඟට අවශ්‍ය ජීව ශක්තිය. අපි උදාහරණයක් විදිහට ගමු වෝල්ටේජ් එක. අපි හිතමු වොට් 100ක බල්බ් එකක් තියෙනවා. මේ වොට් 100 බල්බ් එකට වොට් 100කම කරන්ට් එකක් එනකොට ඒ බල්බ් එක 100% හොඳට දැල් වෙනවා. ඒ වගේම මේ බල්බ් එකට එන කරන්ට් එක එන්න අඩු වුණොත් වොට් 80ක් විතර එනකොට බල්බ් එකේ කලින් තිබුණ දීප්තිමත් ගතිය නැහැ. ටිකක් අඩුයි. ඊට පස්සේ වොට් 50ක් විතර තිබ්බොත් අර මුලින්ම තිබුණ ආලෝකයෙන් භාගයයි දැන් තියෙන්නේ. තව වොට් 30ක් විතර බැස්සොත් අර බල්බ් එක ඊටාම දුර්වල ආලෝකයක් තමයි නිර්මාණය කරමින් පවතින්නේ. මෙන්න මේ වගේ අපේ ඇඟට අවශ්‍ය නම් වොට් 100ක ජීව ශක්තියක් අපි කල්පනා කිරීම තුළ දවස පුරා අපි සාමාන්‍යයෙන් දල වශයෙන් 60ක් 70ක් අතර ජීව ශක්තියක් නිකරුණේ නාස්ති කරනවා. මෙන්න මේ ජීව ශක්තිය නාස්ති කිරීම තුළ අපිට දවස පුරා අවශ්‍ය ශක්තිය, ඉලක්ක හඹාගෙන යාමට අවශ්‍ය ශක්තිය මේ කිසිවක්ම ලැබෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි බලමු අපිට මේ අපතේ ගිය ජීව ශක්තිය අපිට ඉතුරු වුණොත්, එහෙම නැත්නම් ඒක අපතේ යෑමකින් තොරව අපිට භාවිතා කරොත් මොනවද ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල කියලා. එතකොට භාවනාවකින් කරන ප්‍රතිඵල, භාවනාවකින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා අපි චුට්ටක් කීපයක් උදාහරණ වලින් පැහැදිලි කරගමු.
පහුගිය කාලයන් පුරාවට මම මේ හදවතේ භාවනාව ඔයගොල්ලන්ට හඳුන්වා දුන්නා. ඒක භාවිතා කරපු ගොඩාක් පිරිස මට පෞද්ගලිකව දන්වා සිටියා. මට මෙන්න මෙහෙම වෙනස්කම් වුණා කියලා. මං ඒකෙන් කීපයක් ඔබ ඉදිරියේ පෙන්වා දෙන්න කැමතියි. එකක් රෝග සුවවීම. ගොඩක් අය කිව්වා ඒගොල්ලන්ගේ ප්‍රතිකාර කරගෙන ගියා හිටියා, කිසිම ප්‍රතිකාරයක් නොකරපු අයත් හිටියා. ඒගොල්ලෝ පැවසුවා අපි මේ භාවනාව කරගෙන යනකොට සති 2-3 විතර යනකොට ඒ රෝග තත්ත්වය චුට්ටක් වැඩි වෙලා ඉබේම අඩු වෙලා නැති වෙලා ගියා කියන. ඒ වගේම තවත් අය කිව්වා ඒගොල්ලන්ගේ තිබුණ පුද්ගල සම්බන්ධතා ශක්තිමත් වුණා කියන. සමහර අය කිව්වා මගේ ළඟම හිතවතෙක් තරහ වෙලා හිටියා යම් හේතුවක් නිසා. නමුත් මම භාවනාව කරගෙන යනකොට මම කිසිම උත්සාහයක් දැරුවේ නැහැ. ඒ සම්බන්ධතාවය නැවත ශක්තිමත් කරගන්න. හැබැයි ඒක ඉබේම ඒගොල්ලෝ මාව හොයාගෙන ඇවිල්ලා මාත් එක්කම කතා කරලා සමහර අය සමාව අරගෙන ඊටමත් කලින් පැවතියාට වැඩිය ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නැගුණා කියලා බොහෝ අය මට කියලා තියෙනවා. ඒ වගේම තව කට්ටිය කිව්වා ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ හරි එහෙම නැත්නම් රැකියාවේ හරි දුෂ්කරතා එහෙම නැත්නම් ගොඩනැගිලා තිබුණ ප්‍රශ්න මේවා ඉබේම විසඳිලා තිබුණා. ඒක කවදාවත් විසඳෙයි කියලා හිතන්න බැරි ප්‍රශ්න හේතුවක් නැතුව නිකන් සති 2-3 මාසයක් විතර යනකොට මෙන්න මේවා ඉබේම විසඳුණා කියලා සමහර අය මට කියලා තියෙනවා. ඒ වගේම සමහර අය කිව්වා විවිධ ආදායම් මාර්ග තමන්ගේ දැනට තියෙන තත්ත්වයට වැඩිය විවිධ ආදායම් මාර්ග තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න එහෙම නැත්නම් සපුර ගන්න අවශ්‍ය මුදල් නොහිතපු විදියට කවදාවත් හීනකින්වත් හිතපු නැති විදියට මට මෙන්න මේ දේවල් ලැබුණා කියලා කියනවා. සමහර අය කියනවා ඒගොල්ලන්ට තිබුණ අවදානම් අවස්ථා හිතාගෙන හිටියා මෙන්න මේකෙන් මට විශාල හානියක් වෙයි කියලා. හැබැයි නොහිතපු විදියට එයාට ඒ සිදුවීමෙන් ඒ ඉදිරියේදී වෙන්න තිබ්බ නිශ්චිත සිදුවීමෙන් එයා බේරුණා කියලා සමහර අය මට කියලා තියෙනවා. ඒ වගේම තවත් අය කියලා තියෙනවා ඒගොල්ලන්ට නොහිතපු විදිහට මුදල් ආකර්ෂණය වුණා. එක සම්පත් එක දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් හිටපු දේවල් නොහිතපු විදිහට ඒගොල්ලන්ට ඊටාම කෙටි කාලයක් තුළ මේ භාවනාව කරන්න පටන්ගෙන කෙටි කාලයක් තුළ ඒගොල්ලන්ට මේ දේවල් ආකර්ෂණය වුණ බව තවත් අය පවසා සිටියා. ඒ වගේම තවත් කට්ටිය කිව්වා ඒගොල්ලෝ මහ විශාල මානසික පීඩනයක දවස පුරාම නිකන් ඇතුළාන්තේ කළු ගලක් ඔළුවේ තියාගෙන ඉන්නවා වගේ ලොකු බරක් තිබුණා. දැන් ඒක සම්පූර්ණ සැහැල්ලු වෙලා මම මානසිකව මාර නිදහසක් හැම මොහොතකම විඳිනවා කියලා තවත් සමහර අය මට කියලා තියෙනවා. ඒ වගේම සරලව ගත්තොත් හැමෝම කියපු දෙයක් තමයි තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ටවීමේ වේගය කලින් පැවතියාට වඩා වැඩි වුණා. සමහර අයගේ සිතුම් පැතුම් ඉෂ්ට වුණේම නැති තරම් හිටපු අය දැන් කියනවා දැන් මම හිතන හැම දෙයක්ම ඉෂ්ට වෙන්න පටන්ගෙන තියෙනවා. මේක නම් හරිම පුදුමාකාරයි. ඒ වගේම තවත් කට්ටිය කියන්න ගත්තා විශේෂයෙන්ම ආධ්‍යාත්මික පැත්තට බර කට්ටිය කියන්න ගත්තා ඒගොල්ලන්ගේ සිත ඊටමත් වේගයෙන් කෙටි කාලයක් තුළ සමාධිගත තත්වයකට පත් කරගන්න පහසු වුණා කියන. ඒ වගේම තවත් ආධ්‍යාත්මික හදාරීම් කරන අය කියනවා ඒගොල්ලන්ට දැන් වෙනදාට වැඩිය ඒගොල්ලන්ගේ ආගමේ තියෙන ඉගැන්වීම් ඊටම පැහැදිලිව මට තේරෙනවා. ක්ෂණිකව තේරෙනවා. පුංචි උදාහරණයකින් පුංචි මග පෙන්වීමකින් ටක් ගාලා යාට පැහැදිලිව තේරෙනවා මේකෙන් කියන්නේ මට මේක. මෙන්න මේක තමයි එහෙනම් මගේ ජීවිතේට ගත යුත්තේ කියලා. ඒගොල්ලෝ කියනවා ගැඹුරු අවබෝධයක් එනවා ඉගෙන ගන්න ඕනම දෙයක් තුල. එතකොට ඒ වගේම තවත් කට්ටිය කියනවා මේක සමස්යක් විදිහට ගත්තාම හැමෝම කියනවා දැන් කලින්ට වැඩිය මගේ ජීවිතේ නිකන් ආශිර්වාදාත්මකයි. ඒ කියන්නේ කලින් බරක් වෙලා තිබුණ ජීවිතය ආශිර්වාදයක් විදිහට මට හැම මොහොතකම දැනෙනවා. මම ඊටාම සැහැල්ලුවෙන් සතුටින් උද්‍යෝගයෙන් වැඩ කරනවා කියලා ගොඩක් අය කියලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් මගේ නුවන් රාජපක්ෂ Facebook පිටුව සහ මේ මොහොතේ ජීවිතේ සහ ආකර්ෂණ නීතිය කියන අපේ Facebook group එකට ගියාම ඔයාට ඒක ඇතුළෙත් මේ වගේ සාක්ෂි හොයාගන්න පුළුවන් වේවි. එතකොට මේ හැම දිනාටම මේක උනේ කොහොමද? ඒගොල්ලන්ගේ මෙච්චර කාලයක් අහක ගිය බලශක්තිය ඒ බලශක්තිය ඉතුරු වෙන්න පටන් ගත්තා. ඒ බලශක්තිය ඉතුරු වෙලා එයාගේ විඥානය පුරා ගලන්න ගත්තා. විඥානය පුරා ගලන හැම මොහොතකම එයාගේ ශරීරය පුරාත් ගලන්න ගත්තා. ඒ කියන්නේ එයාගේ හිතීමේ වේගය ක්‍රමානුකූලව අඩු කරගෙන එනකොට ඒ ජීව ශක්තිය එයාගේ ශරීරය තුල සහ එයාගේ සමස්ත විඥානය පුරා මේ ශක්තිය ඒක රාශී වෙන්න පටන් ගත්තා. එතකොට එයාගේ සිතුවිලි ධාරාවට යම් දෙයක් එයා ફોකස් කරොත් ඒ ફોකස් කරපු දේ ඊටාම වේගයෙන් අර ශක්තියත් එක්ක ඒක රාශී වෙලා ඒක ඉෂ්ට වෙන්න. එහෙම නැත්නම් ඒක ආකර්ෂණීය වෙන්න උදව්වක් වෙනවා. ඔබ දැනටමත් දන්නවා law of attraction. ඒ කියන්නේ ආකර්ෂණතාවය.
ඒ කියන්නේ මොකක්ද ඔයා නිතරම හිතන්නේ? ඒ දේ ඔයාට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයා අවධානය යොමු කරන්නේ මොන දේද ඔයා ඇතුළාන්තයෙන් ඒ දේ ඔයාට අත්දකින්න වෙනවා. ඒ කියන්නේ ඔයා හොඳ හිතුවත් ඔයාට හොඳ දේවල් ලැබෙනවා. ඔයා නරක හිතුවොත් ඔයාට නරක දේවල් ලැබෙනවා. එතකොට මෙන්න මේ ආකර්ෂණ නීතියට බොහෝ බලයක්, බොහෝ ශක්තියක් එකතු කරන දෙයක් විදිහට මෙන්න මේ භාවනාව අපිට ගන්න පුළුවන්. අද මම මූලිකවම කතා කරේ භාවනාවෙන් ඇති ප්‍රයෝජන සහ භාවනාව කිරීමෙන් ඔබට, ඒ කියන්නේ අපි හිතමු හදවතේ භාවනාව, මේක ඕනම භාවනාවකට මම අද කතා කරපු දේවල් වළංගු වෙනවා. අද මම කතා කරන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම ඉදිරියට හඳුන්වා දෙන්නේ මේ හදවතේ භාවනාව.